Hello guys, ඉතින් අද මේ වීඩියෝ එක ගෙනාවේ novel lovers ලට. ඉතින් novel lovers ලා කියලා අදහස් කරේ කවුද කිව්වොත් පිටිපස්සින් ඉන්න එක්කෙනා හැමෝම දන්නවා. ඒ තමයි Sherlock Holmes. Sherlock Holmes ගේ පොඩි කතාවක් තමයි මම කට්ටියට briefly කියන්න දෙන්නේ. හරිද? බැලුව කට්ටියටත් මේක දැනගන්න පුළුවන්. නොබැලුව කට්ටියටත් අවුලක් නැහැ. කොහොම හරි ඉතින් මේ වීඩියෝ එක කතා කරමු එහෙනම් අපි Sherlock Holmes ගේ තවත් එකම එක විසඳපු දෙයක් ගැන, කියන්නේ අපරාධයක් ගැන. ඉතින් මේක අමුතුයි කියන්නේ මේකේ තියෙන්නේ හොරගම් කරලා තියෙනවා මැණිකක්. මේ රජයේ තියෙන හොඳ ලොකු මැණිකක් හොරගම් කරලා තියෙනවා මිනිස්සෙක් විසින්. හරිද? මිනිස්සෙක් විසින් වටිනා මැණිකක් හොරගම් කරලා තියෙනවා. එතකොට මේක තමයි මේකේ තේමාව, කියන්නේ මාතෘකාව. ඉතින් දැන් අපි බලමු කතාව මොකක්ද කියලා. කතාව ගැන කතා කරද්දී මුලින්ම අපිට කියන්න වෙන කතා කරන්න වෙන්නේ මේ Sherlock Holmes මේ කොහොමද මේක පටන් ගත්තේ කියන එක. ඒ කියන්නේ මෙතනදී අපිට ලොකු පටන් ගන්නම පෙන්වන්නේ නැහැ. මෙතනදී මේක පටන් ගන්නෙ මේ වොට්සන් කියන, කියන්නේ හොඳ යාළුවානේ Sherlock Holmes කියන යාළුවා වන වොට්සන් එනවා මේ හඩ්සන්ගේ මිස් හඩ්සන්ගේ නවාතැන් පොලට එනවා මේ වොට්සන්. එතකොට වොට්සන් ඉන්න වෙනම ගෙදරක, වොට්සන් කියන ඩොක්ටර් කෙනෙක්. ඉතින් එයා හෝම්ස්ගේ ගෙදරට ආවට පස්සේ තොරට තට්ටුවක් දාලා මිස් හඩ්සන්ට කතා කරලා මේ කියනවා, අහනවා Sherlock Holmes කොහෙද කියලා. ඊට පස්සේ මේ හඩ්සන් කියනවා හෝම්ස් මේ දවස්වල මේ පරීක්ෂණයක තමයි නියැලෙලා ඉන්නේ. දැනට කන්නේවත් නෑ මොකවත් කියලා කියනවා. දවස් ටිකක් විතර කාලා නෑ කියලා කියනවා. ඉතින් ඊට පස්සේ වොට්සන්ට ඇතුළට යන්න මේ අවසර ගන්නවා. ඊට පස්සේ ඇතුළට යනවත් එක්කම මේ වොට්සන් දකින්නේ Sherlock Holmesව දකිනවා. මේ කියන්නේ Sherlock Holmes හිටගෙන ඉන්නවා දකිනවා ජනේලෙ දිහා, ජනේලෙන් එළිය බලාගෙන තේකක් මොනවා වගේ හැඩින්. එකපාරට පුදුම වෙලා වොට්සන් කතා කරනවා. කතා කරාට මේක පිළිමයක්. ඒ කියන්නේ එතකොට ඔයාලා හොඳටම හිතනවා මේක ගොඩක් ලොකුවට හොඳට ප්ලෑන් කරපු පරීක්ෂණයක් තමයි මේ හෝම්ස්ගේ. ඊට පස්සේ මේ හෝම්ස් කියනවා ඔයත් රැවටුණා නේද කියලා. මේ හෝම්ස් නෙමෙයි කියන්නේ හඩ්සන්. ඔයත් රැවටුණා නේද? මේ හැමෝම ඉතින් ඔබට රැවටෙනවා කියලා කිව්වා. මේ දවස්වල හෝම්ස් කරන්නේ වෙස් මාරු කරනවා වගේ වැඩ. එක දවසක යනවා රැකියාව වෙන කෙනෙක් විදියට, අනිත් දවසේ යනවා වයසක කාන්තාවක් විදියට. ඊට පස්සේ හඩ්සන් කියනවා මෙන්න මේ කුඩේ පාට කුඩේ තමයි මේ අර වයසක චරිතය, වයසක ආච්චිගේ චරිතය කරද්දී හෝම්ස් අරන් ගියේ කියලා. ඊට පස්සේ හිනාවක් දාගෙන වොට්සන් යනවා Sherlock Holmesගේ කාමරය ඇතුළට. එතකොට තමයි මෙන්න මේ ඩමි එක දකින්නේ. ඩමි එක දැකලා රැවටුණා කියලා කොහොම හරි Sherlock Holmesගේ කතාවට බහිද්දී Sherlock Holmesගේ කතාවට බැස්සට පස්සේ කියනවා මෙතන ලොකු මරණයක් වුණත් වෙන්න පුළුවන් කියලා කියනවා වොට්සන්ට. ඉතින් වොට්සනුත් එහෙමද මේ එහෙනම් මමත් වත් එක එකතු වෙන්නම්, මටත් මේ දවස්වල ලොකු වැඩක් නැහැ කියනවා. එතකොට අහනවා ඔයාගේ පේෂන්ට්ස්ලට මොකද කරන්න කියනවා, රෝගීන්ට මොකද කරන්න කියලා. ඊට පස්සේ කියනවා මේ දවස්වල ගොඩාක් හදිසි රෝගීන් නැහැ, ඒ හින්දා මම ඔයාගේ මේ වැඩේට උදව් කරන්න කියලා. ඊට පස්සේ කොහොම හරි දෙන්න හොඳ මෙයාළුවනේ. ඒ දෙන්න ඉතින් එකට එකතු වෙලා වැඩේට පටන් ගන්නදී හොඳම වැඩේ කියන්නේ හෝම්ස් මේ අවස්ථාවේදී දන්නවා මේ හොරාගේ නමත් ලිපිනයක් දෙකම දන්නවා. හරිද? එතකොට මේ හොරාගේ නම මෙතනදී වෙන්නේ කොමැග්‍රිටෝ. ඉතින් කොමැග්‍රිටෝ කියලා දැනට කියනවා නම් කියන්නේ එයාට කොහොමත් කියන්නේ මැග්‍රිටෝ හරි ඔය ඕක තමයි නේම් එක යාගේ. එතකොට එයාට ඔහොම තමයි කතා කරන්නේ කොමැග්‍රිටෝ කියලා. එතකොට මෙයාගේ ලිපිනේ Sherlock Holmes දන්නේ වුණාට මෙයා Sherlock Holmes දන්නේ එකම දෙයයි තියෙන්නේ. ඒ තමයි මැණික කොහෙද තියෙන්නේ. මැණික කොහෙද තියෙන්නේ කියන එක දන්නේ නැතුව හෝම්ස්ට බෑ මේ කොමැග්‍රිටෝ කියන එකට ඇඟිල්ලක්වත් තියන්න. මොකද මැණික තිබ්බොත් විතරයි මේ වැඩිකාරයෙක් වෙන්නේ. ඉතින් හොඳම වැඩේ කියන්නේ හෝම්ස් මෙන්න මේ කතාව අපේ ඩොක්ටර් වොට්සන්ට කියකින් අතරතුරදී හෝම්ස් හම්බෙන්න කවුරු හරි ඇවිල්ලා. මේ කවුරු කියලා හිතන්නේ. වෙන මොකෙක්වත් නෙවෙයි මේ තමයි අර හොරා කියන්නේ කොමැග්‍රිටෝ. කොමැග්‍රිටෝ එක තව එක්කෙනෙක් ඉන්නවා, එයාගේ සහායකයා බොක්සර් කෙනෙක්, කියන්නේ හොඳ බොක්සිං ෂූරෙක්. එයාත් ඇවිත් ඉන්නවා
පහළ තින් බලාගෙන කොහොම හරි මුලින්ම කොමැග්‍රිටෝ ඇතුළට එනවා. කොමැග්‍රිටෝ ඇතුළට ආවට පස්සේ හෝම්ස් එක කතා කරන හෝම්ස් එක කතා කරන්න පටන් ගන්න කලින් දැන් අර ඩමිය තියෙන්නේ. අර ඩමිය ඔහොම තියලා තියෙද්දි මේ කියන එයාගාව තියෙනවා බස්තම. ඔයාලා දන්නේ බස්තම කියන දේ. අර අගට ඊයම් පුරවපු පොල්ලක් වගේ එකක් කියනවා මේ එහෙනම් මේ වැඩේට නම් බස්තම විතරක් ඇති වෙයි කියලා ඔළුවට ගහන්න තමයි යන්නේ බස්තමෙන්. දන්නේ නැහැ මේක ඩමියක් කියලා. ගහන්න යද්දින්ම මෙයාගේ සිහින බොද කරමි. කාගේද? කොමැග්‍රිටෝගේ සිහින බොද කරලා දමමින් මේ හෝම්ස් එනවා ඔය ෆිල්ම් එක කඩන්න එපා කියලා කෑ ගහගෙන එනවා. ඊට පස්සේ කියනවා ඔය ආවද කියලා නිකන් අර නොදැනුවත්කමින් වගේ කියලා පස්සේ කියනවා මම මරන්න තත් කරා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ ෂර්ලොක් හෝම්ස් කෙනා මම දන්නවා මේ කියද්දි ෂර්ලොක් හෝම්ස් එකෙන් පළවෙනිට මහනවා මැනික තියෙන තැන දන්නවද කියලා. අර යහන මොන මැනිකක් කියලා. ඊට පස්සේ ෂර්ලොක් හෝම්ස් තුට්ටර වගේ කියන ඔයාට කොහොමත් මැනික තියෙන තැන කිව්වොත් බේරෙන්න පුළුවන්. නැත්නම් ඔයාට කොහොමත් පොලිසියට යන්න වෙනවා කියලා. ඊට පස්සේ අර බය වෙන්නේ පොලිසියට නම් මේ බය නැහැ. මේ අනිත් එක මොයාට තව කට්ටිය මෙල්ල කරලා දිනවා කියලා ලොකු කතාවක් කියලා කොහොම හරි තවසරයක් ෂර්ලොක් හෝම්ස් කියනවා ඔයා මේක කිව්වොත් ඔයාට බේරෙන්න පුළුවන් නැත්නම් ඔයාට බේරෙන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ වෙන්නේ. ඔය බොක්සින් ෂූරයා ඉන්නේ. බොක්සින් ෂූරයාට හෝම්ස් එන්න කියනවා ඇතුළට එන්න කියනවා මිසිස් හඩ්සන්ට. මේ වෙලාවේදී වොට්සන් යනවා. කියන්නේ මේ වෙලාවේදී කියන්නේ කොමැග්‍රිටෝ ඇතුළට එන වෙලාවේදීම තමයි මේ ෂර්ලොක් හෝම්ස් මේ වොට්සන් යවන්නේ පොලිසිය එක්කන් ඉන්න කියන මාතෘකාවෙන්. මොකද මේ ඉන්න කාමරේට දොරවල් දෙකක් තියෙනවා. වොට්සන්ට කොමැග්‍රිටෝනේ දොරෙන් යන්න ඕනේ නෑ. වෙන දොරක් තියෙනවා. කොහොම හරි ඒ දොරෙන් යා පිට වෙලා ගිහිල්ලා මේ දොරවල් දෙක නවත තියාගන්න. ඒ දොරෙන් යා පිට වෙලා ගිහිල්ලා මේ කවුද පොලිසියෙන් එක්කන් එන්න. ඉතින් කොහොම හරි හෝම්ස් මේ අතරතුරදී කියනවා දැන් අර මේ කවුද බොක්සින් ෂූරයක් තියෙනවනේ මෙයාගේ. ඊට පස්සේ ඔයාලා දෙන්න කතා කරලා මට තීරණයක් කියන්න මම තව විනාඩි 5කින් එනවා කියලා යනවා එයාගේ කාමරේට. කියන්නේ තව කාමරයක් තියෙනවා මේ කාමරය ඇතුලේ. වයලින් එක වාදනය කරන්න. වයලින් එක ගන්නවා. වයලින් එක ගහද්දි වයලින් එක ගහ ඉන්නකොට අර දෙන්න කතා කරනවා මේක නම් හරියන්නේ නැහැ. ඒකෙදි බොක්සින් ෂූරයක් තියෙනවා එහෙනම් අපි මෙයාව මට නම් මෙයා එකපාරින් ඉවර කරලා දාන්න පුළුවන්. මෙයා ඉවර කරලා දාමු කවුරු සාක්ෂිත් කියන්නේ නැහැ නේ කියලා. එතකොට කියනවා මේ වෙලාවේ මෙයා ඉවර කරොත් කොහොමත් අපිට හිරබත් ගන්න වෙනවා. ඒක නිසා මුලින් පාවිච්චි කරලා ගේමක් ගහමු වෙනවා. ඊට පස්සේ බොක්සින් ෂූරයා ඉන්නේ. බොක්සින් ෂූරයාට කියනවා මම මේක ඔයාලට දෙන්නම්. ඔයා ෂේප් එකේ මෙතනින් මාරුලා ගිහිල්ලා මේක මේ යවන්න අරන් යන්න කියනවා. ඒ කියන්නේ මොහොත හරහා වෙන රටකට අරන් යනවා. අරන් යන්න කියලා දෙනවා. දුන්නට පස්සේ මෙයා ඒක අරගෙන මෙහෙන් බලන්න යද්දින්ම ඕකේ තියෙන ගොඩක් කර්ටන් දාලා මේ ඉන්න කාමරේ ගොඩක් කර්ටන්ස් දාලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ කියනවා ඒක මෙහෙම එයාරේ අතට ගන්න යද්දිම සද්දයක් එනවා. අකස් වගේ සද්දයක් එනවා. එකපාරට එදින පොඩ්ඩක් කලබල වෙලා මොකද්ද සද්දේ කියලා අහනවා. ඒක ඊට පස්සේ ගණන් ගන්න එපා එළියෙන් එන්නේ කියලා කියනවා. කර්ටන් එක පැත්තේ ඉන්නේ. එතකොට එළියෙන් එනකොට ඔයාලට හිතෙනවා ඇති අනිවාර්යයෙන්ම වොට්සන් පොලිසියත් එක්ක එනවා ඇති කියලා. ඉතින් මටත් ඒක හිතුණා. ඉතින් ඊට පස්සේ තව සැරයක් සද්දයක් එනවා. ඒ කර්ටන් එක හරියම ඔය අකස් වගේ සද්දයක්ම එනවා. ඊට පස්සේ ආයෙත් සද්දයක් නේද කියලා කොහොම හරි ඒ වගේ වැඩක් නැහැ. ඒකත් පාර පැත්තෙන්ම යවන්නේ කියලා. මැනික බොක්සින් ෂූරයා ගැත්තට දෙන්න හදනකොටම මම මතක හැටියට දෙන්න හදනකොටම කර්ටන් එක ඇතුලෙන් අත දාලා හෝම්ස් මැනික ගන්නවා. හිතාගන්න වෙන්නේ. එතකොට කොහොමද අර වයලින් එක ප්ලේ වුනේ? වයලින් එක ප්ලේ වුනේ රෙකෝඩ් එක. ඉතින් වයලින් එක ප්ලේ වුණා එතනදී රෙකෝඩ් එකකින්. ඒ වගේම ඒ අවස්ථාවේදී හෝම්ස් කියනවා ඔය දැන් අර කට්ටියට ප්‍රශ්නයක් කොහොමද මේ මිනිස්සු අතනින් මෙහෙට කියලා. දොරවල් දෙකක් තියෙනවා නේද? ඒ දොරවල් දෙකෙන් දෙවෙනි දොරෙන් තමයි මෙයා කර්ටන් එක ඇතුලෙන් දිගට ඇවිත් තියෙන්නේ. එතකොට කොහොම හරි ගත්තට පස්සේ මේ දෙන්න පොලිසියට අල්ලලා දෙන්නේ නැහැ මට මතක හැටියට. ඉතින් කොහොම හරි මේක අයිති කෙනා කියන්නේ ආණ්ඩුව මේක බාර කෙනා එනවා හෝම්ස්ගෙන් මේක අරන් යන්න. ඊට පස්සේ හෝම්ස් කියනවා මෙන්න හරි වගේ වදේට කියන්නේ මගේ මැනික හොයාගත්ත කියන්නේ නැහැ. මේ කියන්නේ එයා ගෙන්නුවාට පස්සේ මට හොයාගන්න බැරි වුණා වගේ අදහසක් දෙනවා ඒ අයිතිකාරයාට කියන්නේ ඒක මේ ආණ්ඩුවේ අයිතිකාරයාට. ඉතින් මෙයා කියනවා මම දැනගත්තා ඒ වගේ මිනිස්සෙක් වෙන්නේ නැති වට ඉතර දෙයක් බැරි වෙයි කියලා කියනවා. ඊට පස්සේ තමයි හොඳම වැඩේ වෙන්නේ. කෝට් එක ගලවන්න අපි කතා කරමු කියලා බලෙන් කෝට් එක ගලවනවා.
මේ උරහිසට අත තියලා බලෙන් කෝට් එක ගලවද්දී මේ කියන නෑ ඔයා මේ වැඩේ කරන්න ඉතින් තව මට මේ ඉන්නේ ඉන්න කියලා ආරාධනා කරනවාද කියලා අරයට පොඩ්ඩක් බනින්න හෝම්ස්ට බනින්නේ මේ ඊට පස්සේ කොහොම හරි හෝම්ස් එන කියනවා එහෙනම් මෙයා කැමති නැතුව ඇති එහෙනම් ඔයා යන්න කියලා කියද්දිම මේ ඔයාගේ උඩ සාක්කුවේ පොඩ්ඩක් බලන්නොත් කියනවා. ඇයි කියලා කියන එක අහලා ඔක් කරන්නොත් කියනවා. ඊට පස්සේ බැලුවට පස්සේ මැනික තියෙනවා. ඉතින් මැනික මෙයා ඒ උරහිසින් අල්ලන වෙලාවේ උඩ සාක්කුවට දාලා කෝට් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට තවත් ලස්සන එපිසෝඩ් එකක් ෂර්ලොක් හෝම්ස් ගේ කතා මාලාවේ ඉවර වෙනවා. ඉතින් මමත් ඒක ලස්සනට ඔයාලට ප්‍රසන්ට් කරන්න ගත්තා කියලා හිතනවා. anyway channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඊළඟ තියෙන bell icon එක click කරලා touch එකේ ඉන්න කියනවා මගේ මේ වීඩියෝ එක හොඳයි නම් channel එකට subscribe කරන්න. goodbye කියන අපි next any episode එකකින් set එකක් වෙයි දන්නේ නැහැ නේ මගේ නේ. ඒක ඊටම වුණා. let's see goodbye